සුබ දවසක් යාළුවෝ හැමෝටම. අපි ඉතින් අද යන්නේ අබේවල ෆාම් එකට. අබේවල ෆාම් එකට ගිහින් එළුවන් ඇති කරන තැනට අපි යනවා බලන්න. මෙන්න මේ විදියට අබේවල ෆාම් එකට ඇවිල්ලා අපි මෙන්න මෙතන තියෙන එළුවන් ඇති කරන තැනට අපි දැන් යන්නයි යන්නේ. ඉතින් මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. අපිට යනකොටම මෙන්න මේ වගේ එළුවන් ගැන පොඩි බෝඩ් එකක් දාලා තියෙනවා. අපිට ඉතින් කියවලා පොඩි දල අවබෝධයක් ගන්න පුළුවන්. මෙතෙන් ඉතින් ගොඩක් කට්ටිය එනවා බලන්න. ඉතින් මෙතනින් මෙයාලගේ විශේෂම කාර්යය වෙන්නේ එළු කිරි ලබා ගන්න එක. හරි, ඉතින් අපිට මෙතනින් යනකොටම මෙන්න මේ ලස්සන එළුවා බලා ගන්න පුළුවන්. හරි, ඉතින් අපි ඉස්සරහට යම් බලන්න මේ එළුවන් කොහොමද කියලා. ඔයාලට කොහොමද කියනවා නම් මෙතන මාරම ලස්සන එළුවෝ ටිකක් ඉන්නවා. හරියට ඉතින් මම නම් මුන්ගේ නම් කියන්න දන්නේ නැහැ එළු වර්ග ගැන. ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් මේ එළුවන් ගැන පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එතකොට නොදන්න කට්ටියට මොනවා හරි දෙයක් දැනගන්න පුළුවන්. මෙතන ඉතින් එළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් තව පල්ලෙහාටත් සමහර ඉන්නවා ඇති, අපිට යන්න දෙන්නේ නැහැ. මෙතන ඉතින් පේනවනේ. ඉතින් මෙතන මේ ඉන්න එළුවන් ටිකක් පොර පොඩ්ඩක් සැරයි වගේ. අනිත් එළුවන්ට පොඩි සද්දයක් එහෙම දාගෙන තමයි ඉන්නේ. මෙයාලට ඉතින් මේ ඉන්නේම ඔක්කොම ඉතින් හදලා තියෙන්නේ. ඉතින් එයාලට ලොකු කරදරයක් නැහැ. ඉතින් මේක ඇතුලේ නිදාසේ ඉන්න පුළුවන්. අපි යන් බලන්න ඉස්සරහට කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් දකින්නට වඩා ඇත්තටම මේ එළුවෝ ලස්සනයි. ඉතින් මෙතන මේ ඉන්නේ උන්. ඉතින් මම නම් හිතන්නේ සමහර උන් ලංකාවේ එළුව වෙන්නත් බෑ. සමහරට පිට රටකින් ගෙන්නපු එළුව වෙන්න ඇති මෙතන ගොඩක්ම ඉන්නේ. හරි, ඔහොම ඉස්සරහට යනකොට ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ එළු පැටව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාස ගානක වගේ එළුව මේ මෙතන ඉතින් ඉන්න. යාලා තනි කරලා ඉන්න වෙන වෙනම තමයි දාලා තියෙන්නේ. සමහරට මොකක් හරි හේතුවක් ඇති. ඉතින් මෙතනදී ඉතින් අපිට එළු පැටව ටික බලා ගන්න පුළුවන්. මෙතින් අනිවාර්යෙන් ඔයාලා අබේවල එන කෙනෙක් නම් අනිවාර්යෙන් මෙතෙන් එන්න. ඉතින් පොඩි ළමයි එක්ක ඉතින් ඇත්තටම ගොඩක් දේවල් ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.